කාලෙකට පස්සේ මටත් හිතුණා කට්ලට් හදන්න. ගිය සතියේ ඒෂියන් මාර්ට් එකෙන් ගෙනාපු ලංකාවේ සැමන් එකක් තිබුණ නිසා මගේ වැඩේ තවත් ලේසි වුණා. මුලින්ම මම කරේ පොඩි අලගෙඩි 3ක් පොඩියට කපලා අරගෙන ඒකටම ලුණුත් දාලා තඹ ගත්ත එක. ලුණු දැම්මම අල සුද්ධ කරගන්න ගොඩාක් ලේසි. තැම්බුණු අල ටික වතුර පෙරර අරගෙන හිමීට සුද්ධ කරගත්තා. පොතු අයින් කරලා සුද්ධ කරගත්ත අල ටිකක් පොඩි කරගත්තා. ලොකු සැමන් එකක් නිසා මම ඔක්කොම ගත්තේ නෑ. කෑලි 2ක් විතරක් අරගෙන ඊට ටික අරන් තිබ්බා. අල ටිකටම සැමන් කෑලි 2ක් දාලා පොඩි කරගත්තා. සුදු ලුණු, ඉඟුරු, අමු මිරිස්, ලුණු, ලීස් එහෙම මම කපාගත්තේ අල ටික තැම්බෙන වෙලෙමයි. ලීක්ස් දැම්මම කට්ලට් ගොඩාක් රසයි. වෙනදට නම් කට්ලට් හදනකොට මම කැරට්ුත් එකතු කරගන්නවා. ඒත් මම අද කැරට් එකතු කරගත්තේ නෑ. ඊට පස්සේ මම කරේ ෆෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ඇඳි 2-3ක් එකතු කරගත්තා. තෙල් ටික රත් වීගෙන එනකොට කපාගත්ත ඉඟුරු සුදු ලුණු එකතු කරලා ටිකක් බැදින්න ඇරියා. ඉඟුරු සුදු ලුණු බැදීගෙන එනකොට ඒකටම කපාගත්ත අමු මිරිසුයි බී ලුණුයි එකතු කරා. ලංකාවේදී වගේ අමුවෙන් කරපිංච අපිට හොයාගන්න නැති වුණත් වේලුණු කරපිංච කොළ 2-3ක් පොඩි කරලා ඒකටම දැම්මා. දැන් නම් හරිම සුවඳයි. මේ වෙලාවේ ගින්දර හොඳටම අඩු කරලායි තියෙන්නේ. මේ ඔක්කොම තෙලේ බැදීගෙන එනකොට ලුණු, ගම්මිරිස්, කහ මිරිස් කෑලි, මිරිස් කුඩු ඒකටම එකතු කරගත්තා. අමු මිරිස් දාපු නිසා සැර ගොඩාක් එකතු කරගත්තේ නෑ. මේ ඔක්කොම තෙලේ බැදුනට පස්සේ තමයි මම ලීක්ස් එකතු කරගත්තේ. ලීක්ස් ටිකක් දාලා හොඳට කවලම් කරාට පස්සේ අපි පොඩි කරගත්ත අලයි සැමනුයි ටික එකතු කරගත්තා. මේ වෙලාවේදී තමයි ලුණු මදි කියලා තීරුනේ. මම ආයිත් ලුණු තියන්දක් එකතු කරා. කට්ලට් එක හදන්න ඕන කරන පිරවුම නම් දැන් හදාගෙන ඉවරයි. මේ වෙලාවේ ලිපේ ගින්දර මම ඕෆ් කරගත්තා. රස්නේ ටිකක් අඩු වෙනකන් ඉඳලා කට්ලට් ටික බෝලා හදාගන්නයි මම මේ හදන්නේ. ගොඩාක් ලොකුවට ඇදුවම බැදින්නේ නැති නිසා මම ටිකක් පොඩියට කට්ලට් ටික හදාගත්තා. අමාරුයි කියලා හිතුවට කට්ලට් හදන්න ගොඩක් අමාරු නැහැ. ඒක ගොඩක් ලේසි වැඩක්. ඊට පස්සේ මම බැටර් එක හදාගත්තා. පිටි භාජනයකට එකතු කරලා ඒකටම ලුණු ටිකක් දාලා එල් වතුරෙන් තමයි බැටර් එක හදාගත්තේ. බැටර් එක ටිකක් උකුලට තියනකොට කට්ලට් බදිනකොට පිපිරෙන්නේ නැහැ. බැටර් එකයි බිස්කට් කුඩුයි තවරගත්තු කට්ලට් ටික දැන් තියෙන්නේ බැද ගන්න. හදාගත්ත කට්ලට් ටික ඔක්කොම මම අද බදින්නේ නැහැ. ඒකෙන් ටිකක් අරන් ෆ්‍රීසර් එකෙන් තිබ්බා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. මම දැන් හදන්නේ කට්ලට් ටික බැද ගන්න. රත් වුණු භාජනයට තෙල් ටිකක් දාලා ඒ තෙල් ටික රත් වීගෙන එනකොට කට්ලට් දාලා රන්වන් පාට වෙනකන් මම කට්ලට් ටික බැදගත්තා. බැටර් එක උකුලට හදපු නිසා කට්ලට් ටික බදිනකොට පිපිරෙන්නේ නැතුව බැද ගන්න පුළුවන්. මේ විදියට කට්ලට් ටික රන්වන් පාට වෙනකන් බැද ගන්න ඕනේ. මේ විදියට කට්ලට් හදලා බලන්න. හරිම ලේසි, හරිම රසයි.